මගේ නම සෙනාරා විද්වන්ති. මම එකේ ඉඳන් ඒ ලෙවල් වෙනකම්ම ගියේ ගාශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයට. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 5. මගේ මේ රිසල්ට් එකට ඉස්කෝලේ ටීචර්ස්ලා වගේම ටියුෂන්ස් වල හැමෝම ගොඩක් සපෝට් කරා. මම මුලින් ඉඳන්ම accounting වලට ආවේ දිනේෂ් හර්ෂණ සර්ගේ accounting ක්ලාස් එකට. සර්ගේ ක්ලාස් එකේ ඉන්නව නම් වැඩ කරන්න වෙනවා. සර් හැමදාම කියන්නේ වැඩ කරන්නේ නැත්නම් ක්ලාස් එන්න එපා. ඒක තේරුමක් නෑ කියලා. ළමයි ගොඩක් ක්ලාස් එකේ හිටියත් සර් අපි හැමෝටම තේරෙන විදිහට ඉගැන්නුවා. සර් එක්සෑම් එකට මාස 3කට කලින් සිලබස් කවර් කරා. ඊට පස්සේ අපිට රෑන්කින් පේපර්ස් කරා, පාස් පේපර්ස් කරා. මේ සර්ගේ වැඩපිළිවෙල හින්දා accounting paper එකට අපිට ලේසියෙන්ම මුහුණ දෙන්න පුළුවන් වුණා. හර්ෂණ සර්ගේ accounting class ඇවිත් සර් කියන විදිහට වැඩ කරොත්, papers කරොත්, homework කරොත් හැම ළමෙක්ටම ලේසියෙන්ම accounting වලට A එකක් ගන්න පුළුවන්. ඒක හින්දා මම නංගිලා මල්ලිලා හැමෝටම හර්ෂණ සර්ගේ accounting class එක recommend කරනවා. මම BS වලට ආවේ දිනේෂ් හර්ෂණ සර්ගේ BS class එකට. මම මුල් කාලේ ගියේ වෙන class එකකට. ඊට පස්සේ සර් අපිට BS පටන් ගත්තාම මම සර්ගේ class එකට මාරු වුණා. මට යාළුවෝ එහෙම ගොඩක් කිව්වා සර්ගේ එන්න එපා මොකද සර් සබ්ජෙක්ට්ස් දෙකම උගන්වන හින්දා. ඒත් මම සර්ගේ class එකට ආවා. අපි සර්ගේ පළවෙනි කණ්ඩායම වුණත් ඒක සර් අපිට නොදැනෙන විදියට ඉගැන්නුවා. සර් අපිට වැදගත් කරුණු හරියටම ඔළුවට යන විදියට ඉගැන්නුවා. සර් අපිට A+ ටියුට් එකක් දුන්නා. ඒකේ අපිට වැදගත් වෙන අමතර කරුණු සියල්ලම දාලා දුන්නේ. අපිට සිලබස් කවර් කරලා ඉවර වෙලා රෑන්කින් පේපර්ස් කරා, පාස් පේපර්ස් කරා. අන්තිම කාලේ හැමදාම වගේ පේපර්ස් අපිට තිබුණා. මට මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න සර්ගේ accounting business studies subject දෙකටම class ආප් එක වැදගත් වුණා. කොමර්ස් කරන්න ඉන්න නංගිලා මල්ලියට මම සර්ගේ subjects දෙකම 100%ක් recommend කරනවා. එතකොට ඔයාලට ස්ට්‍රෙස් එක ගන්න නැතුව ලස්සනට විභාගෙට මුහුණ දෙන්න පුළුවන්.